අනාගතයේ තාක්ෂණය හොයගෙන මගේ ටෙක් යාළුවන්ව මෙන්න මේ විදිහට වෙල්කම් යදී අපි ගන්නවා අද ටෙක් ගික් YouTube channel එකට. ඉතින් ඔයාලට තරංග ඇතියි. ඔයාලා ෆෝන් එකේ බැටරි ස්ලෝ වෙන්න, يعني බැටරි එකේ තියෙන හෙල්ත් එක අඩු වෙන්න ඔයාලා කරන පුංචි වැරදි දෙක තුනක් තමයි. ඉතින් මොනවද? වැරදි. මොකක් නිසාද මේ වැරදි නිසා මොකද මෙච්චර අපේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එකට වෙන්නේ? ඒ වගේම මොනවද මේ වැරදි? ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහනේ. අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. මොකද්ද මේ වෙන වැරදි කියලා. ඉතින් මම මේ විදිහට යන්නම්. මොකද මගේ ඉන්ට්‍රෝ එකක් තාම වීඩියෝ එකට දාන්නේ නැහැ මම. ඒ නිසා මම මෙහෙම වීඩියෝ එකට ප්ලේ කරනවා. මෙහෙමයි. වැරදි කියන්නේ මෙහෙම යනනේ. ඔයාලා වැරදි විදිහට ගත්තොත් පළවෙනියටම කරන වැරද්ද තමයි ඔයාලා ෆෝන් එක charge කරන එක. අපි ෆෝන් එක charge කරනකොට ෆෝන් එකේ charging system එක, يعني අපේ charging එක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් 120ත් 180ත් වගේ සීමාව තුල. ඒකට අපි ෆෝන් එකක් සාමාන්‍යයෙන් charge කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පිරිමි ළමයි ෆෝන් එක charge එකට දාන්නේ ෆෝන් එකේ බැටරි උපරිම 0 වුණාට පස්සේ, ඒ කියන්නේ අපි වැඩත් එක්ක බිසි වෙලා බොහෝ දුරට පිරිනවුරු දන්නේ බොහෝ දුරට ඕනම කෙනෙක් අපි වැඩත් එක්ක බිසි වුණාට පස්සේ අපි ෆෝන් එක charge එකට දාන එක සිද්ධ වෙන්නේ ෆෝන් එකේ බැටරි ලෙවල් ගොඩක් අඩු වුණාට පස්සේ. ඉතින් අපිට පුළුවන් නම් ෆෝන් එකේ බැටරි ලෙවල් 120ක් වගේ අඩු වෙනකොට මේක charge එකට දාගන්න. අපේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක ටිකක් කාල අපිට තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක අඩු වෙද්දි charge එකට දානවා වගේම තමයි යන්නේ වැඩි වෙනකොට. ඒ කියන්නේ බැටරි ලෙවල් අපි charging එක වැඩි වෙනකොට අපි බැටරි හෙල්ත් එකට බලපානවා කියලා ඔයාලා හිතුවද? අපි දැන් කොහරි ගමනක් යන්න හිතාගෙන ෆෝන් එක 100% charge එකට දානවා. මේකෙනුත් අපේ ෆෝන් එකට වෙන්නේ පොඩි හානියක්. අපේ බැටරි හෙල්ත් එකට අපේ බැටරියට ෆෝන් එකේ තියෙන මාර විදියට මේකෙන් ඩැමේජ් එකක් එනවා. අපි සාමාන්‍යයෙන් ෆෝන් එකේ charge system එක තියාගන්න 80ක් 85ක් වගේ සීමාවක්. මොකද ඒ සීමාව ඇතුළත ෆෝන් එක තියාගත්තාම ෆෝන් එකේ බැටරිය වැඩි කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සිස්ටම් එක අපිට බලපාන්නේ Apple user කෙනෙක්. මොකද අපි දන්න දෙයක් තමයි හොඳ ආකාරයෙන්ම Apple user කෙනෙක් Taman පාවිච්චි කරන ෆෝන් එක තව කාට හරි රීසෙල් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක මිලදී ගන්න පුද්ගලයා ඒකේ බලන එකම එක පුංචි ડોකියුමන්ට් එකක් තියෙනවා. මොකද්ද Apple ෆෝන් එක ගොඩ දිනෙක බලන්නේ. Apple ෆෝන් එක බැටරි හෙල්ත් එක කියන එක අනිවාර්යෙන් බලනවා කියන එක ඕනම කෙනෙක් දන්න දෙයක්. ඉතින් මේ බැටරි හෙල්ත් එක ඔයාලා charge කරන විදිහ අනුව වෙනස් වෙනවා. මේ පුංචි ටිප්ස් එක අරන් ඉන්නේ Apple ෆෝන් පාවිච්චි කරන Apple users ලට විතරයි. මෙන්න මේ ටිප්ස් එක විතරක් එයාලට මම අරන් එන එක. අනිත් හැම ටිප්ස් එකම Apple phone users ලට Android phone users ලට ඔක්කොටම බලපානවා. මේ ටිප්ස් එක මෙච්චරයි. ඔයා සාමාන්‍යයෙන් හිතන්න අපි දැන් කොහේ හරි යන වෙලාවක හරි එහෙම නැත්නම් අපි දැන් ඔෆිස් එකක වැඩ කරනකොට අපිට අපේ ෆෝන් එකේ charging cable එක අපි අතේ නැහැ කියලා. ඉතින් අපි මොකද කරන්නේ? අපි තාත් Apple ෆෝන් එකක් තියෙන කෙනෙක්ගේ ඒ කේබල් එක අපේ ෆෝන් එකට ප්ලග් කරලා අපි අපේ ෆෝන් එක charge එකට දාගන්නවා. ඉතින් මේ විදිහට අපි වෙනත් කේබල් වලින්, ඒ කියන්නේ වෙනත් Apple ෆෝන් වල charging cable වලින් අපේ ෆෝන් එක charge කරන අපේ බැටරි එකේ health එක අඩු වෙනවා කියන එක විශේෂයෙන්ම Apple phone users ලා මත තියාගන්න ඕනේ. විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ Apple phone එකේ බැටරි health එක තියාගන්න නම් වොට් 5 කැටරි යන කියන්නේ අපි කියන්නේ head එක charging head එක වොට් 5 තියෙන එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒකෙන් Apple phone එක charge කරනවා නම් අනිවාර්යයෙන්ම බැටරි health එක ටිකක් වැඩි කාලයක් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එහෙනම් අපි යන් ඊළඟ ට්‍රිප් ටිකට. මේ විශේෂ ට්‍රිප් දෙක ගෙනාවේ Apple පාවිච්චි කරන users ලට. ඉතින් යාළුවනේ අපි ඊළඟ විදිහට ගත්තොත් අපි අපේ ෆෝන් එකේ සාමාන්‍ය ගේම් ගහනවා. එහෙම නැත්නම් වීඩියෝ බලනවා මොකක් හරි ඔප්ෂන් එකක අපි අපේ ෆෝන් එක රත් වෙනකන්. ඒ කියන්නේ අපි සමහරවිට දැකලා තියෙනවා ෆෝන් එක අතින් අල්ලන්න බැරි වෙන්න රත් වෙනකන් අපි ෆෝන් එකේ ගේම් ගහන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට දැනුම් නැතුව අපේ බැටරි එකට ගොඩාක් මේක ඩැමේජ් වෙන්න බලපානවා. මොකද ෆෝන් එක රත් වෙනවා කියන්නේ බැටරි එක රත් වෙලා තමයි මේ ෆෝන් එක රත් වෙන්නේ. ඉතින් ඔයා හිතන්න මේකේ බෑක් කවර් එකත් රත් වෙලා අතට දැනෙනවා කියන රස්නේ. බෑක් කවර් එක ගැලුවට ෆෝන් එක ගොඩාක් රත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ෆෝන් එක දිගින් දිගටම රත් වෙවි අපි වැඩ කරන්න ගත්තොත් ඒක විශේෂයෙන් බලපාන්නේ අපේ ෆෝන් එකට වඩා අපේ ෆෝන් එකේ තියෙන බැටරි එකට. ඉතින් Android user කෙනෙකුට නම් මේ ෆෝන් එක වැඩි කාලයක් යූස් කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඔයාලා ෆෝන් එක ඉතා ඉක්මනින් බැටරි එක රිපෙයාර් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ෆෝන් එක රත් වෙන්න පටන් ගත්තොත් ඒ වගේම ෆෝන් එක ලැග් වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට පාවිච්චි කරලා ඊළඟට දෙය විදිහට කියනවා නම් අපි හැමෝම කරන වැරද්දක් තමයි
විශේෂයෙන් මේක මාත් කරන දෙයක්. මොකද මට දැන් හදිස්සි වෙලා වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ඕන වෙලාව එහෙම නැත්නම් වීඩියෝ කරන වෙලාවට මගේ charging බැස්ස. හරිද? එහෙම නැත්නම් මම මොකක් හරි වැඩක් කරද්දී කියන්නේ ෆෝන් එකේ මොකක් හරි දෙයක් ඩොකියුමන්ට් එකක් හදනකොට හරි මගේ බැටරි ලෝ වුණොත් මම කරන්නේ ෆෝන් එක charge එකට දාලා. එහෙමම ටේබල් එක උඩින් තියලා තමයි මම මේක වැඩේ කරගෙන යන්නේ. ඉතින් මාත් දන්න කියන විදිහට මේ විදිහට අපි ෆෝන් එක charge එකට දාලා මේක පාවිච්චි කරන කෙනොත් අපේ ෆෝන් එකේ බැටරියට ලොකු ඩැමේජ් එකක් වෙනවලු. ඉතින් අපි මේක පුළුවන් උපරිමම අපි ෆෝන් එක charge එකේ දාලා දිනනවාට use නොකර ඉන්න බලකලා ගත්තොත් අපේ ෆෝන් එකේ බැටරි එකේ health එක ඒ වගේම බැටරි එකේ life එක අපිට ගොඩාක් ඉතුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඊළඟ කාරණා තමයි අපි දැකලා තියෙන අපේ ෆෝන් එකේ ගොඩාක්ම ගැහැණු පාර්ශ්වය තමයි මම මේ දේ දැකලා තියෙන්නේ. ෆෝන් එක පිටිපස්සට දාගන්නවා තමන්ගේ ඩෙන්ටිටි එක. ඒ වගේම සල්ලි, ලයිසන් නම, ඒ වගේම තව එක ඩොකියුමන්ට් එකක් අපි දැකලා තියෙනවා ෆෝන් එකේ බෑක් කවර් එක පිටිපස්සේ. දාගෙන යාලා තියන් ඉන්නවා. ඉතින් ඔයාලා හිතන්න ෆෝන් එක සාමාන්‍යයෙන් රත් වෙනකොට මේවත් එක්ක කියන්නේ ඇතුලේ සාමාන්‍ය පීඩනයක් එක තමයි මේක මේ විදියට රත් වෙන. ඉතින් මේක මේ ෆෝන් එකේ බැටරි එකට විශේෂයෙන් බලපාන. මොකද බැටරි එක තියෙන පැත්තට තමයි අපි ෆෝන් එකේ බෑක් කවර් එක දාන්නේ. ඉතින් බෑක් කවර් එකේ තියෙන එතන තමයි අපි ඩෙන්ටිටි හැමදේම එතන හිර වෙන්නේ. ඉතින් ෆෝන් එක රත් වෙනකොට බෑක් කවර් එක රත් වෙනකොට මේක නිසා අපේ ෆෝන් එකට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වැරදි නිසා අපේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක අඩු වෙන්න ගොඩක් බලපානවා. ඉතින් මේ විදිහට තමයි මම අද ඔයාලට වීඩියෝ අරන් ආවේ. ඉතින් ඔයාලට වීඩියෝ හොඳයි කියලා හිතනවනේ අනිවාර්යයෙන් මේ වැරදි කරනවනේ යාළුවනේ මම ඉල්ලන දෙයක් තමයි ඔයාලගේ බැටරි හෙල්ත් එකත්. ඔයාලා වැඩි කාලයක් ෆෝන් එකේ බැටරි එක තියාගන්න මේ හෙල්ත් එක නිසියාගාව තියාගෙන බලන්න මේ වැරදි ටික නොකර ඉඳලා. එතකොට ඔයාලට පුළුවන් වෙනවා හෙල්ත් එක වැඩි කරගන්න. බැරි වෙලා හරි ඔයාලට මේ දේවල් කරලා බැටරි හෙල්ත් එක අඩුවන් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නම් ඒ ගැන ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද වීඩියෝ එක හොඳයි නම් මගේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම අයනෝනේ යට තියෙන රතු පාට subscribe බටන් එකක් මෙතන තියෙන්නේ. මේ බටන් එකට මෙන්න මේ සබ්ස්ක්‍රයිබ් බටන් එකට දඩාංගාරයක් ගහයි යන්න කියන කම යනවනේ. ඊට එහා පැත්තේ තිබ්බා මම හිතක විදියට ගාන්ටාරයක්. මේ ගාන්ටාරයට ටික් එකක් දාගෙන යන්න. වීඩියෝ හොඳයි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා කමෙන්ට් එක මත තමයි අපේ ඊළඟ වීඩියෝ එක අපිට ඩිෆිනිට් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නැත්තම් හොඳයි නම් මොකක් හරි කවන්නේ මට බැලලා හරි කවන්නේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ හොඳ නැත්තම් ඉතින් කමෙන්ට් එකම තමයි අපි ඊළඟ වීඩියෝ එකේ අපි දැන් අපේ වීඩියෝ ක්වොලිටි හදනවා හැමදේම එන්නේ ඒක නිසා. ඉතින් අද ටෙක් එකේ අපි සමු ගන්න. වීඩියෝ හොඳයි නම් හැමෝටම ෂෙයා කරන්න.